සමහර වෙලාවට SSD එකක් භාවිතා කරලත් වාගේ PC එක ස්ලෝ වෙන්න පුළුවන්. මෙන්න මේ hidden reason එක ගැන තමයි අද කතා කරන්නේ. ඒ කියන්නේ hard drive එකේ trim off නම් file delete කරාට SSD එකේ ඒ free space එක delete උනායි කියලා hard drive එක identify කරගන්නේ නැහැ. මේ වීඩියෝ එක බලන ගොඩක් දෙනෙක් දැනටමත් මෙන්න මේ device එක use කරන නැති M.2 SSD එක මේක SATA SSD එක. මේ device එක අපි පාවිච්චි කරද්දී PC එකේ speed එක අපිට හිතා ගන්න බැරි විදියට fast වෙනවා. හැබැයි SSD drive එකක් භාවිතා කරලා hard drive එක slow වෙනවා නම් ඒක ප්‍රශ්නයක් නේ. අද අපි බලමු ඒක කොහොමද වෙන්නේ. මෙතන hidden reason එකක් තියෙනවා hard drive trim කියලා. hard drive trim එකෙන් පුළුවන් ඔයගොල්ලන්ගේ hard disk එක හිතා ගන්න බැරි විදිහට slow කරන්න, ඒ වගේම health එක අඩු කරන්න. සමහරක් විට මෙන්න මේ හේතු හින්දා ඔයගොල්ලෝ දන්නේ නැතුවම hard drive trim ඔයගොල්ලන්ගේ hard drive එකේ off වෙලා තිබ්බොත් SSD එකේ මේක අයින් කරන්න පවා හේතුවක් වෙනවා. hard drive trim එක off වෙන්නේ නැතුව සවුත් වෙන අවස්ථාවල් තියෙනවා. හැබැයි බොහෝ විට hard drive trim එක off වෙලත් hard drive එක අපි නොදැනුවත්කමින් health එක අඩු වෙලා slow වෙලා ඉවත් කරන තත්ත්වයකට එන්න පුළුවන්. ඔයගොල්ලෝ hard drive එක පාවිච්චි කරන් යද්දී slow වෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලට DOS command එකක් ආධාරයෙන් මේ hard drive trim එක check කරගන්න පුළුවන්. අද අපි බලමු මේක කොහොමද වෙන්නේ කියලා. එහෙනම් යමු වීඩියෝ එකට. SSD එකක් use කරන ඔයා මේ වෙනකොට දන්නවා SSD එකක් භාවිතා කිරීම තුළින් අපිට PC එකේ ස්පීඩ් එක අප් කරගන්න පුළුවන් කියලා. හැබැයි සමහර වෙලාවට SSD එකක් භාවිතා කරලත් වාගේ PC එක ස්ලෝ වෙන්න පුළුවන්. මෙන්න මේ hidden reason එක ගැන තමයි අද කතා කරන්නේ. ඒ කියන්නේ hard drive එකේ trim off නම් file delete කරාට SSD එකේ ඒ free space එක delete උනායි කියලා hard drive එක identify කරගන්නේ නැහැ. SSD එකත් හරියට කාමරයක් වගේ කියලා හිතමු. අපි මේ කාමරයේ තියෙන box ටික අයින් කරලා අපි ආයෙත් අලුතෙන් ගෙනල්ලා මොන හරි තව box එකක් ඒකට දාන්න යද්දී මේ කාමරේ පිරීලා වගේ තමයි අපිට පෙන්වන්නේ. අලුතෙන් ආයේ කිසිම දෙයක් දාන්න බෑ. SSD එකේ trim on වෙන එක සරලයි. data එකක් delete වෙනකොටම SSD එක දන්නවා blocks free කියලා. එතකොට අපිට මේකේ වාසි ගණනාවක් තියෙනවා. new data direct write වෙනවා. ඒ වගේම hard drive එකට extra work එකක් නැහැ. speed එක stable මට්ටමේ තියාගන්න පුළුවන් read write. ඒ වගේම SSD එකේ health එකටත් මේක බලපානවා. මේකට ඔයා පාවිච්චි කරන SSD එක brand newද used කියලා අදාළ නැහැ. SSD එකේ health එක අඩු වෙලා නම් ඔයා පාවිච්චි කරන SSD එක slow නම් අනිවාර්යයෙන්ම trim on the off ද කියලා ඔයා check කරලා බලන්නම ඕන. සමහරු මේ hard drive trim එක check නොකර hard drive එක brand එක හොඳ නැහැ, මේකට දාලා තින්නේ used hard එකක් වගේ නොයෙකුත් හේතු කියනවා hard එකේ health එක අඩු වෙද්දී. හැබැයි මේකට හේතුව ඇත්තටම මෙන්න මේ hidden reason එක වෙන්න පුළුවන්. ඔයාගේ SSD drive එකේ trim command එක activated ද කියලා මෙන්න මේ command prompt එකට ගිහිල්ලා මේ විදියට මේ command එක follow කරලා හරියටම බලා ගන්න පුළුවන්. ඔයාලගේ පාසුවට මේ DOS command එක මම description එකේ සඳහන් කරන්නම්. අවශ්‍ය කෙනෙකුට එතනින් copy කරලා ගන්න පුළුවන්. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන්ම like එකක් දාලා යාළුවෝ අතර share කරන්නත් අමතක කරන්න එපා. අනිවාර්යෙන්ම ඔයාගේ trim status එක comment section එකේ සඳහන් කරන්න කොහොමද තිබ්බේ කියලා.